මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ ලෝක ව්‍යවහාරයට ගමන් කරන කෙනෙක්ද? ශුතෝ පාවුල්තුමා ඔබට මට මෙන්න මෙහෙම දෙයක් කියනවා. ශුද්ධවර පාවුල්තුමා විසින් රෝමවාසීන්ට ලියන ලද යවුම් පත්‍රයේ 12 වන පරිච්ඡේදයේ දෙවන පදය ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් නම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම තේරුම් ගන්න ජීවිත ගමනක්. අපිත් ගමන් කරන්න ආසයි. අන්න එතකොට අපි කරන කියන හැම දෙයකම ප්‍රතිඵලය අපිට දැනෙනවා. අපිට ඒක ඉතාමත් ආශිර්වාදනීය වෙනවා. නමුත් අද මේ ලෝකයා පුරුදු වෙලා ඉන්නේ මොකක්ද? අද ක්‍රිස්තියානිකාරයා පුරුදු වෙලා ඉන්නේ මොකක්ද? ලෝකයා මොන දේ කරත් ක්‍රිස්තියානිකාරයාට දෙවියන් වහන්සේගෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා අපිට තියෙනවා වගවීමක් ඕනෑම කාරණාවක් ගැන. ඒ නිසා කිතුණුව හැටියට ඔබ මේ පොළොවේ ජීවත් වෙනකොට ස්වාමින් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ ආකාරයට හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් දෙවියන් වහන්සේ තුල අන්‍යාකාරයත්වෝ වෙන්නට. ඒ නිසා මේ ලෝකයේ මිනිස්සු ගමන් කරන නොයෙකුත් ආකාරයේ මායාවන්, තෘෂ්ණාවන්, එවැගේම විවිධ හාස්කම් පස්සෙන් යන ජීවිත ගමනකට එහා යන ස්වාමින් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඔබව තබා ඇති තැන කරන ජීවිතයක් ගත කරන්නට ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබ කැමතිද ඒ ආශිර්වාදවත් ජීවිතයට ඇතුළු වෙන්න? එහෙමනම් මේ ලෝකයේ මිනිස්සු ලෝකයේ සම්මතයේ තිබෙන බොහෝ නොකිතුණු වන්දනාවක්, නොකිතුණු ක්‍රමවේදයන් ඔබේ ජීවිතේ නිවත් කරන්නට තියෙනවා. අන්න එතකොට ඒ ආශිර්වාදය ඔබට මට ලැබෙනව පමණක් නෙවෙයි ඔබට මට අන් අයට දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ මේක ශ්‍රවණය කරන ඔබ කිතුණුවෙක් නොවන කෙනෙක් නම් මම ඔබටත් ආරාධනා කරනවා. දෙවියන් වහන්සේගේ සැබෑ වූ ආශිර්වාද අත්දකින්න. දෙවියන් වහන්සේගේ සැබෑ වූ කරුණාව අත්දකින්න. ඔබ ඒ ආශිර්වාද තුළට උරුකම් කියන කෙනෙක් වෙන්නට සිත අලුත් කර ගැනීම අන්‍යාකාරයත්වෝ වෙන්න. මේ ලෝකේ යන මිනිස්සු ලෝකේ යන විදිහටම අපිත් යමු කියලා එකතු නොවි ඒ මිනිසුන්ගෙන් වෙන්වනු පිණිස ඒ මිනිසුන්ගේ අයහපත් ක්‍රියාවන්ගෙන් මිදී යනු පිණිස ස්වාමින් වහන්සේ තුළ අලුත් ජීවිතයකට ඇතුළු වෙලා ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කරන උන්වහන්සේගේ කැමැත්ත එහෙනම් යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා තේරුම් ගන්නට උන්වහන්සේ මේ දවසේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ඔබට ජේසු පීඨයි.